භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙන්න ලෑස්ති වෙනකොට සමහරුන් නම් පුදුම සතුටින් ඉන්නේ. ඒ දිව්‍ය ලෝකෙන් යන්න ඉන්නේ පුදුම සතුටින්. එයි මේ සතුට මැරිලා උපදින්නේ මීට වඩා හොඳ දිව්‍ය තලයක. උසස් තලයක ඉපදින්නේ. ඒකයි සතුට. තවත් සමහර දෙවියෝ විලාප කියලා අඬනවා. ඒ කියන්නේ මෙහෙන් යන්න බෑ කියලා. ඉතින් ආයුෂ ඉවර නම් යන්න බෑ කියලා ඇඬුවා කියලා ඉන්න වෙන්නේ නෑනේ. ඉතින් ආන්ගේ අඬන දෙවියෝ ළඟට තාම ආයුෂ ඉතුරු වෙලා තියෙන දෙවියෝ වෙilla කියනවා පින්වත අඬන්න එපා. ඇඬුවට වැඩක් නෑ. මෙහෙන් යනවා නම් යන්න සුගතියට. සුගතියට ගිහිල්ලා හුඟක් පින් කරගන්න. ඒ සුගතියේ තියෙන හොඳම දේ හොයන්න. හොයලා ඒක මත පිහිටන්න. ඒ සරණින් ආපහු අපි ළඟටම එන්න කියලා. ඕක තමයි දෙවියෝ දෙන උපදේශය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව පැහැදිලි කරනකොට ඥානවන්ත භික්ෂුවක් නැගිටලා අහනවා ස්වාමීනි දෙවියෝ සුගතියට යනවා කියලා කොහෙද යන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණේ. ඔවුන් දෙව්ලොවින් චුත වෙලා සුගතියට යනවා කියලා යන්නේ මනුලොවට. ස්වාමීනි ඒ මනුලව ඔවුන්ට හොයාගන්න තියෙන හොඳම දේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි තථාගතප්ප වේදිත ධර්මය. ඒ මත මනාව පිහිටන්න කියලා කියන්නේ මොකද්ද ස්වාමීනි? ඒ බණ අහලා ශ්‍රද්ධාවේ පිහිටලා වැඩ කරන්න කියන එක. එහෙම කටයුතු කරන කෙනාට ආපහු සැරයක් සුගතිය යන්න පුළුවන්. දෙව්ලොව යන්න පුළුවන්. එහෙනම් මොකටද මෙහි ඇවිල්ලා තියෙන්නේ? වැඩි වැඩියෙන් පින් කරගෙන නැවතත් ආපහු හිටපු තැනට යන්න. දැන් ඒක අපි දන්නේ නැනේ. ඇයි මේක අපිට අමතක වුනේ? ඒකේ තරම් පුදුමයට කාරණාවක් නෙමෙයි අමතක වීම කියන්නේ. ඒක එහෙම වෙනවා. හේතුව මැරිලානේ ඉපදුනේ. දෙවිය ලෝකේ දෙවියෙක් හැටියට ඉඳලා එහෙන් චුත වෙලානේ මෙහි ඉපදුනේ. ඉතින් ඒකට මැරිලා ඉපදිච්චාම ඔක්කොම අමතකයිනේ. මේක කියලා දෙන්න කවුද ඉන්න ඕනි? මේක කියලා දෙන්න තමයි සත්පුරුෂයෝ ඉන්න ඕනි. සත්පුරුෂයන්ගෙන් තමයි ඒක දැනගන්න වෙන්නේ. ආන් එහෙම දැනගෙන අපි ආපු තැන්වලට යන්න වහවහ මෙහි වෙහෙසෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. අද අපි බණ අහනකොට ඕන තරම් බඹලෝ ගැන අහනවා. බඹලෝ ගැන කියනවා. ධ්‍යාන ලැබලා බඹලෝ යන්න තිබුණා නම් කියලා හිතනවා. නමුත් ඉතින් ඔබත් මමත් ඕන තරම් මේ සංසාරේ බඹලොව ඉඳලා තියෙනවා. බඹලොව කියලා කියන්නේ අපි කවදාවත්ම නොගිය අරුම පුදුම තැනක් නෙමෙයි. අපි බඹලොව ඉඳලා තියෙනවා. කාලාන්තරයක් බඹලොව බඹසැප විඳලා බඹලොවින් චුත වුණාට පස්සේ නැවත බඹලොවම පිහිටන්න පින් මදිහින්දා අපි දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. නැත්නම් පල්ලෙහ බඹතලයකට එනවා. දෙව්ලොවත් ඒ දිව්‍ය තලවල ඉන්න අවශ්‍ය පින් ප්‍රමාණයන් මදිහින්දා ඒ දෙව්ලොවින් පල්ලෙහාට ඒ දෙව්ලොවින් පල්ලෙහාට ඒ දෙව්ලොවින් පල්ලෙහාට ඔහොම එනවා. හරියට නිකන් ඉනිමග්ගක බැහැගෙන එනවා වගේ. මේ දිව්‍ය ලෝකයේ ආයු කාලේ ඉන්නවා. ඒකින් චුත වෙච්චාම පහළ දිව්‍ය තලයට එනවා. මේ ඉනිමගේ අපි දැන් අර ගොඩ වෙන්න ඉනිමගේ පය තියෙන ඉනිමන් පෙත්ත තියෙනවනේ. හිනිපෙත්ත. මේ ඉනිමගේ හිනිපෙති තියෙන්නේ 31යි. ඒතකොට හිනිපෙති 31ක් තියෙනකොට දැන් අපි ওই හිනිපෙත්තෙන් හිනිපෙත්තට බැහැගෙන මේ ඇවිල්ලයි තියෙන්නේ. දැන් යම් තැනක නතර වෙලා ඉන්නවා. හැබැයි මේ ඉනිමගේ බහිනවනම් බහින්ද තවත් පෙති 4ක් තියෙනවා. අපි තමයි තීරණය කරන්න ඕනේ. මෙතනින් යනවද උඩට නැත්තම් බහිනවද පහළට කියලා. බඹලොවින් දෙව්ලොවට ආවා. දෙව්ලොව ඉන්න පින් මදිහින්ද මනුලොවට ආවා. දැන් පල්ලෙහාට බහිනවනම් කොහාටද බහින්න තියෙන්නේ?
නරක, තිරිසන්, പ്രേත, අසුර. මේ සතර පායට බහින ඉනිමන් පෙති 4 තව ඉතුරුයි. නමුත් අවශ්‍ය නම් එහි බහින්න නැතුව නැවත මෙතනින් කෙලින්ම ඉහළ නගින්න පුළුවන්. අන්න එහෙම ඉහළට යනවද පහළට යනවද කියලා තීරණය කරන්න පුළුවන් හොඳම තෝතැන්න තමයි මේක. මනුස්ස ජීවිතේ. මනුස්ස ජීවිතේ හම්බෙන්නේ බොහොම කලාතුරකින්, බුද්ධාන්තරේ හම්බ වෙන්නේ අතිශයම කලාතුරකින්. ඒකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ භාෂිතය බොහොම දුර්ලභයි කියලා. ඒ දුර්ලභ වූ භාෂිතය අහන්න ලැබෙන්නේ ඊ타ත්ම කලාතුරකින්.